ගෙන. ඉතින් මොඩොද පාඩමක් උගන්නන්නත් එක මං කුඩු ගල දාමුද මං කාර් එක. නේ මං කියන්නද? අපි මේ කුඩු කරලි ඉවරලා ගිනි තියලා දාමු. අවුලක් දෙයි දන්නේ නැහැ බං. අවුලක් ඉන්නද බං? කිසුද බං බලට? අපිට එහෙම අනුන්ගේ දේවල් ගිනි තියන්නවත් කුඩු කරන්නවත් බෑ. ඉල්ලන් ටින්කිරි ගා ගන්න වෙන්නේ. අපිටද බං මේවා පරිසම් කරලා කුඩු කරලා දාමු. අපි අත්උස්සලද බං කැම්පස් ආවේ. ඊට පස්සේ මේවට නඩු යද්දි උඹද ගෙවන්නේ? ගෙවන්න බැරි කමුත් නෑ. ඔබට පුළුවන් මුන්ට බෑනේ. අනේ මේ උඹදී කොහොමද කරන්නේ ඌ හොරතල් කරන එකනේ. මචං ඌ හොරතල් කරනව නෙවෙයි. ඌ ගේම ගහලා තියනවා නම් මොනවා කළත් මට කමක් නෑ. හැබැයි මේ වගේ ගොම් පාඩ් බෑ. එකෙක් වාහනේට අත තියන්න බෑ. වරලෙන් පොරතුලින් නැදි කඩාගෙන ඇතුළට යම්මා පිස්සුද යකෝ මේවා කැඩුවොත් එහෙම අපි පොදු දේපල පනතට අහු වෙනවා ඒ තොගේ මගේ මොළ දෙක මාරු වෙලාද බන් තින්නේ මගේ අර ඉස්සර තිබ්බ ගොම් මොරාල් එක තොට ට්‍රාන්ස්ෆර් වෙලාද කොහෙද කිසිම chance එකක් දෙන්න හොඳ නැහැ බා ඒකයි කියන්නේ ඔව් බා මේ හිතේ ඉන්න ඕනේ නැහැ කෙලිම ඇදලා ගත්තා තමල ගරුවා ඔව් බා උන්ට අනුකම්පා කළා හරියන්නේ නැහැ බා තපන්කෝ පොට්ට කිට්ටපන් ඉවසලා වෙනවද මයන්නේ මේ ළමයි මොකද මේ අපේ ඊෂීට මොකද උනේ ඒක නෙන්නම් පුතේ මාත් මේ බැලුවේ මේ ගහක් ගලක් වගේ හිටිය කෙල්ලට මොකද උනේ කියලා මේ සර් අපි ගස් කල් ගැන කතා කරේ නෑනේ අපේ කෙල්ලට මොකද උනේ එච්චර අපිට දැනගන්න ඕනේ මේ ඇතුලේ චේතියස ඉන්නවා කෙලින් මෙයාගෙන් අහන්න නෑ නෑ සර්ත් පොඩ්ඩක් ඉන්න එනවා මේ මගේ පුතේ පොඩි මේ බඩේ අමාරුවක් ඇවිල්ලා මේ වැඩේ කියන්නේ මේ දරාගෙන ඉන්න හොඳ නෑ පරිශ සමාරෝහ තියෙනවා ඉතින් මේ චේතියස ඔක්කොම දන්නවා සර්ගෙන් අහන්න වග කිය යුතු පුද්ගලයෙක් විදියට සර් උත් මෙතන ඉන්න ඕනේ පුතාලා මොකද මේ? කො අපේ ඉෂී සර් මේ පිස්සු කෙලින්න හදන්න එපා කො ඉෂී මමත් හොයන්නේ ආව තමයි. එළිය ඉඳලා වැඩක් නැහැ. කට්ටිය මෙන්නක ඇතුළට ඇවිල්ලා කතා කරමු. සර් මේ ප්‍රශ්න විසඳ ගන්න විදියක් තියෙනවා. උඹලා ඇතුළට එනවද? නැත්නම් මම එක එක ඇතුළට දාන්නද? මේ සර් තගනන් දාගෙන ඉන්න බෑ හරිද මේ වරෙන් ඇතුළට ඇවිල්ලා වාඩි වෙලා කතා කරමු. මට ආයෙත් උඹලට වගු ගහන්න ඕනේ නෑ බා. මාත් හොයන්නේ කෙල්ලව තමයි. සර් මහංගල සර්ම හොයනවලු මොකද්ද සර් හතර බීරි කතාව මං හැංගුවේ නෑ බං. මං යාව මේ හංගලයත් එක්ක හැංගිමුත්තම් කරන්නද? හැංගිමුත්තන් නෙමෙයි සර් හැදුවේ සර්ගේ ලේබලින් ඉපදින්න ළමයව නැති කරන්න මේ අනුස්සය තේරුම් ගන්නවා. මමත් දන්නවා මේ දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක ළමයව නැති කරන්න අමාරුයි කියලා. නෑ ඔයා වැඩේ දුන්නා අපි ආවේ වාගේ අටකටු කඩලා හරි කෙල්ල ඉන්න තැන දැනගන්න මේ දැන් උඹලා මෙතන අනවශ්‍ය විදිහට තමයි එකතු වෙලා ඉන්නේ. මට පුළුවන් උඹලා ඔක්කොම අනවශ්‍ය විදිහට එකතු වෙලා මට බලපෑම් කරා කියලා උඹලා ඔක්කොගෙම පන්ති දහනම් කරලා දාන්න. හැබැයි උඹලා ඊට පස්සේ කැම්පස් එකෙන් කරලා දාන්නත් පුළුවන්. උඹලාට ඒකද සිද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ ඔය උඹලාගේ චණ්ඩිකම් මුකුත් නෑ. උඹලා මට කියලා ඒක කරගන්නවද නැත්නම් මේ කට්ටියම මෙතනින් අකුලගෙන යනවද? හරි
සර්ට පුළුවන් දේ සර් කරන්නකෝ. ඊට පස්සේ අපිට පුළුවන් දේ අපි කරන්න. අපි යන්නේ නැහැ. දැක්කද? ජීවිතෙත් ඔන්න ඔහම තමයි. ඔය කෑ ගහගෙන එන එකෙක්වත් Tamanට කෙලවෙච්ච ලාවන්නේ.